දැන් තියෙන revenue cycle එක මේකෙද ඉස්සෙල්ලා මේ customer card ටික දාගෙන ඉන්න ඕන. එතකොට ඒකට යන්නේ card file ගියා, card list ගියා, new ගියා. ඊට පස්සේ මෙතන customer ද supplier ද මෙතනින් තේරුවා. මේකේ එකක් මම දාලා පෙන්නන. දැන් මෙතන name එක copy කරගත්තා. card ID එක නැහැ. ඊට පස්සේ මේ ටික දාගෙන යන්න තියෙන්නේ මේක නම්. අර supplier card දැම්ම වගේ තමයි. ඊට පස්සේ selling details වල එතන item මේකෙදි අනිත් ටිකත් මේ විදිහටම දාන්න තියෙන්නේ. මෙතන තව කස්ටමර්ස්ලා 1 2 3 4 5ක් විතර ඉන්නවා. මේ ටිකත් මේ විදිහටම දාලා ඕකේ දුන්නා. ඊට පස්සේ ආයි new ගියා. ඉතින් කස්ටමර් තෝරලා මේ ඩීටේල් ටික දෙන්න ඕනේ.